රයිට්. 2019 දීලා තියෙන විකිරණශීලීතාවෙන් ගාන. පොඩි ඡේදයක් තමයි දීලා තියෙන්නේ. විකිරණ විමෝචනය කිරීමෙන් අස්ථායී න්‍යෂ්ටියක් ස්ථායී න්‍යෂ්ටියක් බවට පත්වන ස්වයං ක්ෂය වීමේ ක්‍රියාවලිය විකිරණශීලීතාව ලෙස හඳුන්වන ඕලු. ඒක හරිනේ. ක්ෂය වීමේ ශීඝ්‍රතාව එම් මොහොතේ ඇති විකිරණශීලී පරමාණු සංඛ්‍යාවට අනුලෝම වශයෙන් සමානුපාතික වන නමුත් බාහිර භෞතික තත්ත්වයන්ගෙන් ස්වායත්ත වේ. ඕවත් තියරි වල අපි කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා තයිරොයිඩ් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විකිරණශීලී අයඩීන් අයඩීන් 131 න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරයි. අයඩීන් 131 අර්ධ ආයු කාලයේ දින 8ක්. දවස් 8කින් අර අඩකට අඩු වෙන කතාවක් කියනවා. මුලදී බීටා මයිනස් අංශුවක් විමෝචනයෙන්ද පසුව ගැමා ෆෝටෝනයක් විමෝචනයෙන්ද ස්ථායී සෙනෝන් 131 බවට ක්ෂය වේ. මෙම බීටා මයිනසි උපරිම පටක විනිවිද යාමේ දිග 2 මිලිමීටර් වේ. මිලිමීටර් 2ක් කරා යද්දී යාට යන්න බෑ එතනින් එහාට. මිලිමීටර් 2කට වඩා වැඩි ගැඹුරකට යන්න බෑ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අයඩීන් 131 සෝඩියම් අයඩයිඩ් ලෙස කරලක් ස්වරූපයෙන් රෝගීන්ට ලබා දෙනු ලැබේ. ලබා දීමෙන් අනතුරු රුධිර ප්‍රවාහයට අවශෝෂණය වී තයිරොයිඩ් ගන්ත්‍රිය සාන්ද්‍ර වේ. අයඩීන් 131කින් නිකුත් වන විකිරණ තයිරොයිඩ් ගන්ත්‍රියේ බොහෝ පිළිකා සෛල විනාශ කරයි. කියන්නේ පිළිකා සෛල නසන්න තමයි ওই විකිරණ පාවිච්චි කරලා තියෙන්නේ. හරි බෙහෙතක්නේ. රෝගියා බහුව විකිරණ ප්‍රභවයක් බවට පත්වන හේයි. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔය විකිරණශීලී කරල අපි බිව්වට පස්සේ අපේ ඇඟෙන් මොනව පිට වෙන්න පටන් ගන්නවද? විකිරණ පිට වෙන්න පටන් ගන්නවා. ඒතර ප්‍රභවයක් වෙනවා අපිත්. තේරෙනවද මං කියන්නේ? ඔය කැප්සූල් එක මම බිව්වොත් මගේ ඇඟෙන් මොනව පිට වෙනවද? බීටා සහ ගැමා පිට. බීටා නම් ඇඟෙන් ලේසියෙන් එළියට එන්නේ නැහැ. මොකෝ? මිලිමීටර 2යිනේ පටක විනිවිද යාම. ඒ නිසා ඇඟෙන් බොහෝ දුරට එළියට එන්නේ නැහැ. හැබැයි අපේ ඇඟෙන් පිට වෙන්න පටන් ගන්න මොනවද? ගැමා කිරණ පිට වෙන්න පටන්. ගැමා වලට විනිවිද යාම හැකියාව ඉතාමත් වැඩි. ඔය තියරි වල කියලා දීලා තියෙනවනේ. එතකොට අපි මොනව වෙනවද? ගැමා පිට කරන්න පටන් ගන්න. එතකොට අපේ අවට ඉන්න අයටත් ඒකෙන් බලපෑමක් තියෙනවනේ ඒක. ගැමා කියන්නේ එච්චර හොඳ කිරණයක් නෙමෙයි. හරි? හැම දෙයකම අතුරු ඵලයක් තියෙනවා. සයිඩ් ඉෆෙක්ට් එකක් තමයි ඔය ගැමා කිරණ පිට වෙන එක. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි? හොඳ නැහැනේ ගැමා කියන පිළිකාකාරකනේ. පිළිකා හයිල් නසන්නත් පුළුවන් ඒකෙන් පිළිකා ඇති කරන්නත් පුළුවන් ඒක. හරි? අර වැඩි වාසිය තියෙන පැත්තට තමයි ගන්න. ඊට පස්සේ රෝගය බහු විකිරණ ප්‍රභේද බවට පත්වන හේයින් අවට සිටින අනෙක් අය විකිරණවල නිරාවරණයම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂක ක්‍රියාවලි අනුගමනය කළ යුතුය. රෝගයා විසින් විමෝචනය කරන විකිරණ ප්‍රමාණය ලබා දුන් මාත්‍රාවේ සක්‍රියකතාවට සමානුපාතික වේ. ඔය තියරි වල තියෙන දේවල්. වෛද්‍ය විද්‍යාත්මක භාවිතයේදී සක්‍රියකතාව සඳහා භාවිතා කරන SI නොවන පොදු ඒකකය කියුරි වේ. ඔකත් තියරි වල කියලා තියෙන කියුරි. කියුරි එකක් තප්පරයට සිදුවන පෘථක්කරණ 37 වැඩි කිරීම 10/9කට සමාන වේ. ඔයාලට ඕක අර කියලා දීලා තියෙනවා අපි. මෙන්න මෙහෙම. එකයි කියුරි කියලා කියන්නේ 37යි 10/9යි සම්මත ඒකකේ මොනවද? බෙකරල්. මතකයිනේ ඔය තියරි වල ඔය කියලා දීලා තියෙන්නේ. ඕක තමයි ඔය දීලා තියෙන්නේ. හරිද? ඊළඟට ශරීරය තුල ඇති විකිරණශීලී ද්‍රව්‍යයක් විකිරණශීලී ක්ෂය වීමෙන් පමණක් නොව ජෛව විද්‍යාත්මක නිෂ්කාශනයෙන්ද හීන වේ. ඒ කියන්නේ යා ක්ෂය වෙලා යන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය විදියට ක්ෂය වෙලා යන එක. කොහොම ක්ෂය වෙනවනේ? දැන් ස්වාභාවික ලෝකෙ නිකන් දිව ක්ෂය වෙනවා. ඕක ඇඟ ඇතුළට ගියාම අපේ ඇඟේ ඇතුලෙන් මොකද ජෛව විද්‍යාත්මක ක්ෂය වීමකුත් සිද්ධ වෙනවා. ඇඟටත් උරා ගන්න ඕනේ ඕක. හරි. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. මෙම නිෂ්කාශනය හුදෙක් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වන අතර එය ක්ෂය වීම නැත්නම් එහි ක්ෂය නියතය ලැම්ඩා b කියලා දීලා තියෙනවා. විදහා දක්වන ඝාතීය විචලනයක් අනුගමනය කරයි. එබැවින් විකිරණශීලී ක්ෂය වීම සහ ජෛව විද්‍යාත්මක නිෂ්කාශනය යන දෙකම නිසා ඇති වන ක්ෂය වීමට අදාළ සඵල ක්ෂය නියතය ලැම්ඩා e යන්න ඔන්න සමීකරණයක් දීලා තියෙනවා. ලැම්ඩා e කියන්නේ ලැම්ඩා p ධන ලැම්ඩා b කියලා. මේ ලැම්ඩා p යනු භෞතික විකිරණශීලී ක්ෂය වීමට අනුරූප ක්ෂය නියතය වේ.
විකිරණ ආරක්ෂණ පියවර සඳහා භාවිතා කරන සඵල අර්ධායු කාලය සඵල ශ්‍රේණියතය මගින් ගණනය කරනු ලැබේ. හරි? රයිට්. ඔන්න විස්තර ටිකක් අපිට කියලා තියෙනවා. අපි යන් ගාන පැත්තට. සිම්පල් A. බීටා මයිනස් සහ ගැමා විමෝචන අතර වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. විමෝචනනේ අපිට ඔතන කියලා නැහැ මේ ගැමා සහ බීටාගේ ගුණාංග ගැන නෙමෙයි ඔය කියලා තියෙන්නේ. විමෝචන ගැන කතාව. විමෝචනය වෙද්දි මොකක්ද වෙන්නේ? අන්න ඒ වගේ අදහසක්. එතකොට සාමාන්‍යයෙන් මේකට ලියන්න ඕන උත්තර තමයි දැන් බීටා මයිනස් ගත්තොත් මේවා අංශු ලෙස විමෝචනයක් දක්වනවා. අංශු ලෙස විමෝචනය වේ. ගැමා ගත්තොත් මොකෝ වෙන්නේ? තරංග ලෙස විමෝචනය වේ. අංශු ලෙස විමෝචනය වේ, තරංග ලෙස විමෝචනය වේ කියලා. ඊට පස්සේ බීටා මයිනස් එකක් ගියාම මොකක් වෙනවද? න්‍යෂ්ටිය වෙනස් කරනවා නේද? දැන් අර අයඩීන් අයඩයිඩ් එකෙන් අයඩීන් 131කින් බීටා මයිනස් එකක් ගියාම සෙනෝන් හැදෙනවනේ. ගැමා ගියා කියලා එහෙම සෙනෝන් හැදෙනවද? නැහැ. ගැමා ගියාම ශක්තිය අඩුවීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒතර බීටා විමෝචනයෙන් මොකක්ද? න්‍යෂ්ටිය වෙනස් කරන්න දායක වෙනවා. නැත්තම් ඒක ඇතුළේ තියෙන අපිට ලියන්න පුළුවන් මොකද්ද? මොකක් වෙනවද? ඔයාලා දන්නවද? බීටා මයිනස් එකක් ගියාම මොකක්ද වෙන්නේ? ඇතුළේ තියෙන ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් වෙනවා. නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනවද? ඔක මතක නැත්තම් කොහොමද අපි ඔක වැඩේ කරගන්නේ? මෙන්න මෙහෙමනේ. ඔයාලා මතක ඇති. දැන් ඔතන නිකන් උදාහරණ අයඩීන් 131ක් නේ තියෙන්නේ. ඔක සෙනෝන් බවට හැරෙනෝනේ. හරි. ඒකත් අපි දන්නේ නැහැ කියමු. හරි. අපි ගන්නවා x සමානයි az කියලා. හරිද? එතකොට මෙයාගෙන් බීටා මයිනස් එකක් ගියාට පස්සේ බීටා ඍණ එක බිඳුවනේ. මෙතන y කියලා අලුත් එකක් හැදෙනවා. z දාන එක මෙතන aම තමයි. උඩ වෙනස් වෙනවද? නැහැ. නියුට්‍රෝන ගානේ ප්‍රෝටෝන ගාන එකතුව වෙනස් වෙලා නැහැ. තියනාගේම තමයි තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා ප්‍රෝටෝන ගාන z, මෙතන ප්‍රෝටෝන ගාන කීයක් වෙනවද? z දාන එකක් වෙලා. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? තියරි වල කිව්වා. නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙනම් බීටා මයිනස් එකක් විමෝචනයේදී සිද්ධ වෙන්න ඕනේ මොකද්ද? න්‍යෂ්ටිය තුල නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පරිවර්තනය කරයි. ඔය බීටා විමෝචනය සිද්ධ වෙන දේ. හරි. ඊට පස්සේ ගැමා වලින් එහෙම වෙනසක් සිද්ධ කරන්නේ නැහැ. ශක්තියේ පමණක් වෙනසක් ඇති කරයි වගේ අදහසක් තියෙයි. න්‍යෂ්ටියක ශක්තියේ පමණක් වෙනසක් ඇති කරයි. ඔන්න ඔය වගේ අදහස් තමයි අපි ලියන්න ඕනේ. එන ගුණාංග ලියලා වැඩක් නැහැ. විමෝචන ගැන අහන්නේ. ඇල්ෆා අංශු සහ බීටා කිරණ ගැන අහුවනම් අන්න ගුණාංග ටික ලියන එක හරි. මෙතන අහලා තියෙන විමෝචන ගැන. හරි. රයිට්. අපි යන් ගාන ඊළඟ කොටස් වලට. රයිට්. ගාන ඊළඟ කොටසේ මොකක්ද දීලා තියෙන්නේ? රෝමිලක්කම් දෙක. ABC වෙනුවට නිවැරදි සංඛ්‍යා දක්වමින් පහත ක්ෂය වීමේ සමීකරණය නැවත ලියන්න කියලා දීලා තියෙනවා. අපිට දීලා තියෙන එක මම ඉස්සෙල්ලා ලියන්න. අයඩීන් 53 131 හැදෙනවා. සෙනෝන් මෙතන A 131 මෙතන බීටා ඍණ බීටා එක නෑනේ C සහ B. මේක ගැන නම් ඔයාලා දන්නෝ ඉතින්. මේ සංඛ්‍යා ටික පටස් ගාලා ලියන්න පුළුවන්. බීටා මයිනස් කියන්නේ ඍණ එක බිඳුව නේද? මතකයිනේ. එහෙනම් ඍණ එක බිඳුව වෙනවා නම් C ගේ වටිනාකම කීයක් වෙනවද? ඍණ එකක් වෙනවා. B ගේ වටිනාකම කීයක් වෙනවද? බිඳුවක් වෙන්න ඕන. A ගේ වටිනාකම හොයන්න මොකක් කරනවද? මෙන්න මේ ටික සංඛ්‍යා ටික ලියන්න. මේ පැත්තේ 53 තියෙනවා. මෙතන A තියෙනවා. මෙතන C කියන්නේ ඍණ 1යි. එහෙනම් A කියන්නේ කීයද? 54යි. එහෙනම් සමීකරණය නැවත ලියන්න කියන්නේ ABC සංඛ්‍යා ටික ලියන්න කියන එක නෙමෙයි. සමීකරණය අනිවාර්යෙන් නැවත ලියන්න ඕන ඔයාලා. ඕක කොහොම ලියන්න ඕන? සෙනෝන් 54
131 බීටා ඍණ 1 බිඳුව. ඔන්න ඔහොම ලියන්න ඕන අපි. තේරුණාද? right හරි වැරදිලා නම් ඔය ටික හදාගන්න. හරි. උගනන් නෙමෙයි වර කියලා තියෙන දේවල් ඒ විදියට කරන්න. හරිද? නැත්තම් කේස්. ඔයාලා නැත්තම් ගොඩක් අය මේ ABC ලියලා නිකන් ඉන්නවා. අපිට කියලා සමීකරණය නැවත සංඛ්‍යා දාලා ලියන්න කියලා තමයි තියෙන්නේ. හරි. මේ දේවල් අනිවාර්යෙන් හැම තියෙන්න ඕන. right. ඊට පස්සේ B part එක බලන්න. ඕකේ B part එකේ අපිට දීලා තියෙනවා CI මිලිකියුරි සක්‍රියකතාවක් සහිත නැවුම් සෝඩියම් අයඩ. ඒ කියන්නේ ආරම්භක සක්‍රියකතාව කීයද? මිලිකියුරි 100යි. හරි. රෝහලක් මගින් ගන්නවලු. මෙම නියදිය කාමර උෂ්ණත්වය ඇති ඊයම් භාජනයක තමයි ගබඩා කරලා තියෙන්නේ. ඊයම් භාජනයක තිබුම එළියට විකිරණ එන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවනේ. හරි. ඊට පස්සේ ඔන්න අපෙන් අහලා තියෙනවා B වල රෝමිලක්කම් එක හරි ලේසි කොටසක්. මොකක්ද අහලා තියෙන්නේ? සක්‍රියකතාවේ SI ඒකකය අහලා තියෙනවා. සක්‍රියකතාවේ SI ඒකකය මොකද්ද? බෙකරල්. දන්නවනේ ඔයාලා. මෙහෙමත් ලියන්න. VQ කියලා සංකේතෙට ලියන්න නැත්නම් සිංහල වල ලියන්න බෙකරල් කියලා. බෙකරල්. හරි. සම්මත එකක බෙකරල්. පාවිච්චි කරන එකක තියෙනවා කියුරි. හරි. එතකොට ඊළඟ එක අහලා තියෙනවා ෂය නියත ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් අර්ධායු කාලයේ කැපිටල් T ඇසුරින් ලියන්න. ඔන්න බලාගන්න මේක ලියන හැටි. ඔයාලට මතක ඇති මෙන්න මෙහෙම අපි ලියනවා. T කියලා කියන්නේ අර්ධායු කරන T half මෙතන වුණා T කියලා දීලා තියෙන අපි T half කියලා ලියන්න යන්නේ නැහැ. T සමානයි ln 2 බෙදීම ලැම්ඩා කියලා එකක් ඔයාලට මතක ඇති. හරිද? ඔන්නක මතක තියාගෙන ඉන්න ඕනේ. මම කියවන අවසාන ප්‍රකාශනයේ මතක තියාගෙන ඉන්න කෝකට. ln 2. එහෙනම් ලැම්ඩා කියන්නේ කවුද? ලැම්ඩා කියන්නේ ln 2 බෙදීම t. ඔන්න ශ්‍රේණියත සඳහා ප්‍රකාශන පොඩි දේවල් තියෙන්නේ. නැත්තම් ඔයාලා කීකල් දුන්න අවසාන ප්‍රකාශනය ලියන්න පුළුවන්. ln 2 කීය කියලා දාවේ 0.693. නැත්තම් 0.7 දාන්නත් පුළුවන්. ඊට හොඳයි මෙහෙම ලියන එක. මේක ලියන එක ෂේප්. හරි. ඔය සමීකරණ මතක තියාගෙන ඉන්න ඕන. අර ඔප්පු කිරීම උනත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න එක හොඳයි. අර අර්ධායු කාලයක් ඔප්පු කරලා අපි ගත්තනේ. ඒ ඔප්පු කිරීම පොඩ්ඩක් ලාවට මතක තියාගෙන ඉන්න එක හොඳයි. right. ඔය රෝමිලක්කම් 2. ඊට රෝමිලක්කම් 3. ඔන්න බලන්න කතන්දරේ. මේ මහ ලොකු දේවල් නේ සමීකරණ එහෙම පොතේ තියෙන ඒවා කෙලින්ම නිකන් එහෙම කරන්න බලන්නකො නිකන් මුන් දෙන්න දෙපැත්තට දාලා උත්තරේ ගන්න තියෙන්නේ. මේකට ලකුණු දෙන්න. මේක පොතේ තියෙන. ලකුණු දෙන්න. ලොකු දේවල් නෙමෙයි. දැන් කලින් ගත්ත දේවල් මේ මහ ලොකු දේවල් නෙමෙයි. මේක කෙමිස්ට්‍රි වලත් තියෙනවා මං හිතන්නේ. ABC යනම් මන. හරි. right. තාමත් ගණන් වල මහ ලොකු දේවල් ආවේ නැහැ. ඊළඟ එක. දින 4කට පසු ඉහත නියදියේ සක්‍රියකතාව ගණනය කර පිළිතුර SI ඒකක වලින් ප්‍රකාශ කරන්න. සක්‍රියකතාව SI ඒකකය මොකද්ද? බෙකරල්. බෙකරල් වලින් ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. ඉස්සෙල්ලා අපි කියුරි වලින් හොයමු. දැන් ඔතන වරහන් ඇතුලේ දීලා තියෙන ඔන්න අපිට ගානේ පොඩ්ඩක් යන පාත් එක හිතාගමු. ln 2 කියන 0.4 ප්‍රශ්නයක් නැහැ. E වල අන්න E පාදයක් ඇවිල්ලා තියෙනවා. E පාදයක් ආවට පස්සේ ඔයාලා දන්නවා ගන්න ඕන සමීකරණය. ඔළුව වැඩ කරන්න ඕන E පාදයක් ඔතන දීලා තියෙනවා නම් සක්‍රියකතාව සම්බන්ධ වෙන සමීකරණ Eත් එක්ක මේන්න මේක නේද? මතකද ඕක? මේ සමීකරණය හැම කියලා දුන්නා අපි. හරි? A සමානයි A නෝට් වතාව කීරින ලැම්ඩා t. මේක කෙලිම පාවිච්චි කරන් තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක්ද A නෝට් කියන්නේ? ආරම්භක සක්‍රියකතාව. A කියලා කියන්නේ මොකද? කිසියම් කාලයකට පස්සේ තියෙන සක්‍රියකතාව. ලැම්ඩා කියන්නේ ෂය නියතය. t කියන්නේ කාලය. අර E වල කතන්දරයක් දීලා තියෙනවා කියන්නේ කෙලින්ම මේ සමීකරණ දෙක පාවිච්චි කරන්න ඕන. වෙන එකක් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. දැන් මම ආදේශ කරනවා ඊළඟ පියවරේ බලාගන්න. A දන්නේ නැහැ. A නෝට් ගේ වටිනාකම කීයද? 100යි මිලිකියුරි. එතකොට මෙතනට 100 දානවා නම් මෙතන මිලිකියුරි වලින් ආදේශ කරනවා නම් මෙයාට එන්නේ උත්තරේ මොකද්ද? මිලිකියුරි වලින් තමයි එන්නේ. E වල ඍණ ලැම්ඩා කියන්නේ කවුද?
ලැම්ඩා මෙන්න මෙතන හොයලා තියෙන්නේ. මොකද ln බෙදීම capital T. ln දෙක ඔන්න මම ලියන හැබැයි ln දෙක බෙදීම capital T. හරි. capital T කියන්නේ මොකක්ද? අර්ධායු කාලයනේ. ඔතන ගානේ උඩ දීලා තිබ්බ අර්ධායු කාලේ කීයද? දින 8යි කියලා. දවස් වලින් දීලා තියෙන කාලය. කාලය දවස් වලින් ඔහොම දීලා තියෙනවා මෙන්න මෙතෙන්ට 8 දැම්මා. අපිට දීලා තියෙන simple T දවස් 4යි. හරිද? ආදේශය. දවස් 4යි. මම දැන් සුළු කරනවා මෙතන මේ සම්පූර්ණ මේ මෙතන තියෙන කොටසක් දින ලැම්ඩා t කොටසනේ මේ ලැම්ඩා t කොටස මේ ලියලා තියෙන්නේ. මේ හතරෙන් මේක කැපුවට පස්සේ මෙතනට දෙකක් එනවා පොඩි සුළු කිරීමක් දානවා. a සමානයි 100 වතාවක් e ඍණ ln දෙකේ වටිනාකම 0.7ක් විදියට ගන්න තියෙනවා. බෙදීම දෙකක් එනවා. a සමානයි 100 වතාවක් e ඍණ 0.35යි. ඔන්න ඔය තත්ත්වෙට ගේන්න පුළුවන් ඕක. දැන් ගෙනාවට පස්සේ වරහන දිහා බලන්න. e වල ඍණ 0.35 කියන්නේ කීය විදියට ගන්නේ තියෙන්නේ? 0.7 විදියට ගන්න තියෙන්නේ. එහෙනම් a සමානයි 100 වතාවක් මේකේ වටිනාකම 0.7යි. එහෙනම් කීයක් එනවද? 70යි මිලි කියුරි කියලා එනවා. ඔන්න දවස් 4කට පස්සේ සක්‍රියකතාව. හැබැයි අපිට කියලා තියෙන්නේ මේ එකකින් දාන්න එපා කියලා. මොන එකකින් දාන්න ඕන? සම්මත එකකින්. බෙකරල් වලින් දාන්න ඕන. අපි දන්නවා කියුරි එකක් කියන්නේ කීයද? 37යි 10යි 9යි. ගාන දීලා තියෙනවා. ඉතින් මම සම්මත එකක වලින් ඒ ලියනවා මෙන්න මේ 70යි මිලි කතාව අයින් කරන උපසර්ග පදයන්නේ 10/3යි කියුරි අයින් කරන්න 37යි 10යි 9ක් මෙතෙන්ට දාන්න. හරි. දැන් එන ඒකකේ මොකද්ද? බෙකරල්. සුළු කිරීම දානකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන බිඳුවක් තියෙනවා මෙතන 10/2යි මේ 10/2යි 10/9යි 10 7ක් එනවා. 7 වැඩි කිරීම 37යි 10 කීයක් එනවා? 7ක් කියලා එනවා. කලබල නැතුව සුළු කරන්න. හරි. හදිස්සි වෙන්න යන්න ඕනේ එකපාර උත්තරේ දාන්න එහෙම ඕනේ නැහැ. පොඩ්ඩක් පියවරක් ගන්න ඕන. දැන් අපිට මෙයාව 7ෙන් වැඩි කරන්න ඕනේ. 7 × 7 49යි. 7 × 3 21යි. 25යි. 259 10 7යි. එතකොට මේක ලිව්වොත් 2.59යි 10.9යි මොනයි? බෙකරල් කියලා අපිට උත්තරේ එන ඔන්න අවසාන උත්තරේ. හරිද? සුළු කරගන්න තියෙන්නේ. මහා ලොකු සුළු කිරීම ඇවිල්ලත් නෑ තාම. හරි. ගානෙන් සාමාන්‍ය 3 එකක් විතර ඉවරයි. දැන් අපෙන් අහන එනයින් සක්‍රියකතාවයේ වෙනස් වීම ප්‍රතිශතයක් විදිහට දක්වන්නලු. කියන්නේ රෝම ඉලක්කම් 4 සක්‍රියකතාවය වෙනස් වීම percentage එක අහනවා. හරි. සක්‍රියකතාවය උඩ දානවා වෙනස 100යි මිලි කියුරි ඍණ 70. බෙදනවා ආරම්භකගෙන්. වැඩි කරනවා 100%ෙන්. ඔන්න ඔහම තමයි වෙනස් වීමක ප්‍රතිශතය ගන්නෙ. ඕනම දෙයක වෙනසක් මෙතන සිදු වෙනස මොකද්ද? මෙතන ඇත්තටම අඩුවීමක් තියෙන නිසා අපි ඍණ ගන්න යන්නේ නැහැ. වෙනස් වීම ප්‍රතිශත වෙනස් වීම මෙතන වෙනස් වීමට දාන 100 ඍණ 70. ඔය දෙකනේ වෙනස. ආරම්භකගේ කීයද? 100. එතකොට උඩ එනවා 30ක්. යට එනවා 100ක්. වැඩි කිරීම 100%ක්. එහෙනම් වෙනස් වෙච්ච percentage එක කීයද? 130කින් අඩු වෙලා තියෙනවා. හරි. 130ක් තමයි වෙනස විදියට ගන්න වෙන්නේ. හරිද? right. ඔන්න ඊළඟ කොටස අපෙන් අහනවා මොකද්ද? පස්වෙනි පාර්ට් එක. සෝඩියම් අයඩයිඩ් නියදිය කාමර උෂ්ණත්වය ගබඩා කිරීම වෙනුවට
සෙල්සියස් බිඳුවේ ගබඩා කළහොත් එහි සක්‍රියකතාව අඩු කිරීමට හැකි වේද? පිළිතුර පහදන්න. සක්‍රියතාව අඩු කරන්න පුළුවන්ද? බෑ. ඒමකෝ සක්‍රියකතාව අඩු කරන්න බැරි. ඔය විකිරණශීලී කියන කතන්දරය නැත්නම් පෘථග්කරණය කියන කතන්දරේ බාහිර භෞතික තත්ත්වයන් මත රඳා පවතිනවද? නෑ. තියරි වලත් කිව්වා බාහිර සාධක මත පීඩනය, උෂ්ණත්වය කියන දේවල් මත රඳා පවතින්නේ නෑ. තේරෙනවද? එතකොට මේකේ ගානෙත් දීලා තියෙනවා. ගානේ බලන්න ඕකේ දීලා තියෙනවා පළවෙනි ඡේදේ අන්තිම කොටසේ බාහිර භෞතික තත්ත්වයන්ගෙන් ස්වායත්තයි කියලා. හරිද? එතකොට අපි ඔතන උත්තරේ ලියන්න ඕන සක්‍රියකතාව කියන ක්‍රියාවලිය නැත්නම් සක්‍රියකතාව බාහිර භෞතික තත්ත්වයන්ගෙන් ස්වායත්තයි. ඒක එහෙම ලියුවනම් ඇති. බාහිර භෞතික තත්ත්වයන්ගෙන් ස්වායත්ත නිසා අඩු වේද කියලා අහුවොත් උත්තරේ මොකද්ද? නෑ. නැත. හරිද? නොමැත. එහෙම ලියන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් නෝ කියලා ලියන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑ ඉංග්‍රීසි තේරෙන අය ඉන්නවනේ. එහෙම ලියන්නත් පුළුවන්. නෝ කියලා දාලා හේතුව සිංහලෙන් ලියන්න. හරි. ඊළඟ එක. පට්ට ලේසි ඔය ගණන් ටික බලන්න ඇති දෙයක් නෑ. නිකම්ම උත්තර ටික හදාගෙන යන්න තියෙන්නේ. ඔන්න ඊළඟ කතන්දරේ. C පාර්ට් එකට අපි යනවා. මිලිකියුරි 100ක සක්‍රියකතාවක් සහිත සෝඩියම් අයඩයිඩ් නියදයකින් කුඩා ප්‍රමාණයක් තයිරොයිඩ් රෝගියෙකුට ලබා දෙනු ලැබේ. හරි. රෝම ඉලක්කම් 1. මෙවැනි රෝගියෙකු සමග කටයුතු කිරීමේදී විකිරණ ආරක්ෂණ පියවර ගත යුත්තේ කුමන විමෝචන ආකාරය සඳහාද? දැන් විමෝචන දෙකක් වෙනවා. මොනවද වෙන්නේ විමෝචන? බීටා මයිනස් සහ ගැමා. ඔය දෙන්නගෙන් කාගෙන්ද පරිස්සම් වෙන්න ඕන? තේරෙනවද? ගැමා වලින් පරිස්සම් වෙන්න ඕන. බීටා කොහොමවත් එළියට එන්නේ නැහැ ඇත්තටම. ගැමා වලින් තමයි පරිස්සම් වෙන්න ඕන. අපෙන් අහනෝ පිළිතුර පැහැදිලි කරන්න. මොකද පිළිතුර? ගැමා වලට අධික ලෙස විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. තේරුණාද? විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. නැත්නම් වාර්තාව ලියන්න පුළුවන් ඔය බීටා මයිනස් එන්න නැති හේතුව ලියන්න පුළුවන්. බීටා මයිනස් පටකවල විනිවිද යාමේ උපරිම දිග 2 මිලිමීටර් වන නිසා කියලා ලිව්වත් අවුලක් නැහැ. හරිද? අරක තමයි හොඳම පිළිතුර. ඔය රේඩියේෂන් පැත්ත තියෙන හොස්පිටල් එකේ ඔයාලා ලොකුවට එක්ස් කිරණ වල විතරයිනේ ඔයාලා දකින්නේ සාමාන්‍යයෙන්. හරිද? ඔය රේඩියේෂන් පැත්ත ගත්තොත් සාමාන්‍යයෙන් පිරිමෑයට ලේසියෙන් ඔතන වැඩ කරන්න දෙන්නේ නැහැ. හේතු තියෙනවා ඒවට. හරිද? ඒ ඔයාලා දැකලා තියෙද ඔය සාමාන්‍යයෙන් ඒ ආශ්‍රිත වැඩ කරන අය අඳන් ඉන්න ඇඳුමක්. හරිද? ඔයාලට කියන දේවල් ඔය මහ ලොකු දේවල් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය විකිරණ වල නිරාවරණ උෂ්ණ කෝෂවල තියෙන ඔය මේවා ඔක්කොම වෙනස් වෙනවා. හරි? කියන්නේ විකිරණ වලට විකෘති වෙනවා. එතකොට ඒකනේ ඔය ජපානයේ හරේ මේ අර හිරෝෂිමා නාගසාකි වල බෝම්බ දැම්මට පස්සේ හම්බෙන්න ළමයි ඔක්කොම මොන වුණාද? බහුතරයක් අර වෙනස් වුණානේ. අපි අපේ වචනික අංග විකලව කියලා ඉන්න එකක් වෙනවා කියන්නේ. අර ඒ නිසා ඒ දේවල් වෙනස් වෙනවා. තියෙන දේවල්. හරි? ඒ නිසා මේ සාමාන්‍ය කෙනෙක්ට යන්න දෙන්නේ නැහැ ඇතුළට. විකිරණ ආශ්‍රිත ප්‍රේම මට හරියට මතක නැහැ මේ මොකද්ද අඳින ඇඳුමක් තියෙනවා. හරි? ඔය මේ අපි ඔය යාළුවා හරේ මේ හම්බුනාම කියනෝනේ මෙඩිසින් ගියපු අය. හරි? එහෙම ඇඳුම් නැති වුණාම කට්ටිය කරන්නේ මේ අර වාජන තියෙනනේ වාජනයක් කොහොම තියාගෙන තමයි හරි ආරක්ෂාවට. හරි. නැත්තම් ඉතින් අර ඉස්සරහා අනාගතය ගැන ලොකුට හිතන්න හොඳ නැහැ. හරිද? දැන් එතන ඉතින් වැඩ කරන අය කොහොම ඉන්නවද කියන දන්නේ නැහැ. ඉතින් අවුලක් නැතුව ඇති සමහර ඇඳුම් වලින් නවත්තන්න පුළුවන් ටිකක් ඝනකම් ඇඳුමක් මං හිතන්නේ. හරි නවත්තන්න පුළුවන් ගැමා විකිරණ පොඩ්ඩක් මේ විනිවිද යාමේ හැකියාව වැඩි. ඔය දේවල් ගැන ඔයාලට ඉතින් ඉස්සරහට අර මේ බලා ගන්න පුළුවන් වෙයි ගියාට පස්සේ. ඒවා ඉන්න දෙන්නේ නැහැ ළඟවත් ඉන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය විකිරණ ආශ්‍රිත වැඩ කරන දේවල්. හරි. right. ප්‍රෝමිලක්කන් 2 තයිරොයිඩ් ගන්ත්‍රයේදී අයඩීන් 131හි සඵල අර්ධායු කාලයේ TE සඳහා අන්නරම් ප්‍රකාශනයක් මගින් ලබා දිය හැකි බව පෙන්වන්නලු. right. අපිට පුළුවන් ඔය වැඩේ කරන්න. C වල
රෝම ඉලක්කම් දෙක. අපිට උඩ ගානේ දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලැම්ඩා e කියන්නේ ලැම්ඩා p ධන ලැම්ඩා b නේ. මේ ගානේ දීලා තියෙන දත්තයක්. දැන් අපි දන්නවා ලැම්ඩා කියන්නේ මෙන්න මේ වගේ කෙට්ටනේ. මම ඕවා ආදේශ කරනවා. මොකක්ද දෙන්නේ? ln 2 බෙදීම te ln 2 බෙදීම tp ln 2 බෙදීම tb. ඔහොම ln දෙකෙන් ඔන්න ඔහම උඩ ටික ඔක්කොම කැපිලා ගියාම ලස්සනට අපිට අර දීලා තියෙන උත්තරේ එනවා. එකයට te සමාන එකයට tp එකයට tb කියලා එනවා. ඔන්න උත්තරේ නිකම් වෙනවා. ගන්න නිකන් ආදේශයක් දාන්න තියෙන්නේ. නැස රෝම ඉලක්කම් 3. මොකක්ද දීලා තියෙන්නේ මේකේ? තයිරොයිඩ් ගන්ධයේදී අයඩීන් 131 ජෛව විද්‍යාත්මක අර්ධායු කාලය දින 24ක්. කියන්නේ TB වල වටිනාකම දවස් 24යි. ඊට පස්සේ TP වල උඩ ගානේ දීලා තියෙන විස්තරේ උඩ ගානේ විස්තරයක් දීලා තියෙන ඡේදෙ දීලා තිබ්බ දවස් 8ක් කියලා. හරි අපි හොයන්න ඕන TE මේකට ආදේශ කරමු. එකයට TE එකයට 8 එකයට 24 මේ දෙන්නක පොදු හරය අරන් අනිත් පැත්ත ගහන්නනේ තියෙන්නේ. පොදු හරය 24යි 8ට 3යි 24ට 1යි TE කියන්නේ 24 බෙදීම 4යි. කීයක් එනවද? දවස් 6ක් එනවා. ඔන්න සඵල අර්ධායු කාලය දවස් 6යි. දැන් ඔය නියදිය අයඩීන් 131 මෙතන නිකන් එළිය තියුවොත් අර්ධායු කාලය කීයද? දවස් 8යි. හරිද? හැබැයි අපි ඇඟ ඇතුලේ පාවිච්චි කරාට පස්සේ මොකද වෙන්නේ? භෞතික විතරක් නෙමෙයි ජීව විද්‍යාත්මකවත් අපේ ඇඟේදී ඔක ෂය වීමට භාජනය වෙන නිසා ඊටත් වඩා අඩු කාලයකදී ඔගේ අර්ධායු කාලය තියෙන්න ඕනේ. කියන්නේ අඩු කාලයෙන් අර්ධායු කාලය වෙන්න ඕනේ. කාලය ටිකක් අඩු වෙන්න ඕනේ. එතකොට දවස් 6ක් කියලා අපිට එනවා සමීකරණයට අනුව. හරිද? දවස් 6ක්. දවස් 6කින් අඩකට අඩු වෙනවා සක්‍රියකතාව. දවස් 6කින්. right ඊළඟ කෑල්ල. මොකක්ද දීලා තියෙන්නේ? අයඩීන් 131 ලබා දීමෙන් දින 4කට පසුව සක්‍රියකතාවයේ ප්‍රතිශත වෙනස ගණනය කරන්න. ඔක්කොටම ඉස්සෙල්ලා සක්‍රියකතාව හොයන්න එපායි. ඔය E වල අගයක් දීලා තියෙනවා කියන්නේ පාවිච්චි ගන්න වෙන සමීකරණය මේකම තමයි. ආදේශ කරමු. අවසාන සක්‍රියකතාව දන්නේ මේක 100යි. E ඍණ දැන් ලැම්ඩා විදියට ගන්න මොකද්ද අපි? ln 2 බෙදීම දවස් කීයක්ද? දවස් 6ක් තමයි ගන්නෙ. මොකද අර්ධායු කාලේ දවස් 6 සඵල එක. ln 2 බෙදීම දවස් 6යි වැඩි කිරීම දවස් 4කට පස්සේ කීයද කියලා බලන්න. මෙන්න මේ කොට සුළු කරගන්න තියෙනවා. එතකොට මම ලියනවා 100 වතාවක් e ඍණ මේක ඇතුළේ සුළු කිරීම ගත්තොත් අපිට එනවා මෙතන 2යි මෙතන 3යි ln 2 කියන 0.7යි මේක 2යි මේක 3යි 100 වතාවක් e ඍණ දශමහත ඒවා දෙකක් 1.4යි 1.4 තුනෙන් බෙදන්න තියෙන්නේ. ඒතර ඔය දීලා තියෙනාගේ තමයි එන්නේ. 0.63න් දීලා තියෙන්නේ. 0.46 sorry. 0.46ක් ඒක සුළු කරන්නවත් දෙයක් නැහැ. ඔක දීලා තියෙනවනේ වරහන් ඇතුලේ. හරි.
දැන් ඕකේ වටිනාකම අපි දන්නවා කීයද ගාන දීලා තියෙනවා වරහන් ඇතුලේ 100 වතාවක් මේක 0.63යි කියන්නේ 63යි මිලි කියුරි කියලා එනවා. ඔය ඉන්නේ අවසාන සක්‍රියකතාව. දැන් අපිට කියලා නෑ සක්‍රියකතාවයගේ SI එක වලින් හොයන්න කියලා නෑ. හරි. ඒ නිසා ඔක ආයි SI එක කරන්න යන්න එපා. හරි. ඊට පස්සේ මේක වෙනස් වීම ප්‍රතිශතය ගත්තොත් ඊළඟ ඒකෙම කොටසක්නේ වෙනස් වීම ප්‍රතිශතය ගත්තොත් 100ක් තිබ්බා දැන් තියෙන්නේ 63යි ආරම්භක අගයට සාපේක්ෂව කීයද කියලා බලමු. උඩ එනවා 37ක්. percentage එක 137ක් කියලා නිකම්ම ගන්න පුළුවන් අවසාන උත්තරේ. පස්වෙනි පාර්ට් එක අන්තිම කොටස. අන්තිම කොටසේ මොකද්ද කියලා තියෙන්නේ හොඳට බලන්න. විකිරණ ආරක්ෂණ නියාමනයන්ට අනුව අයඩීන් 131 ප්‍රතිකාර කළ රෝගීන් රෝහලෙන් පිට කළ හැක්කේ සක්‍රියකතාව මිලි කියුරි 50ට වඩා අඩු හෝ සමාන වන විට පමණි. මෙම නියාමනය අනුගමනය කරන්නේ නම් ඉහට අයදීන් 131 ලබා දුන් රෝගියා රෝහලෙන් පිට කිරීමට පෙර කොපමණ කාලයක් හුදකලාව තිබෙයි යුතුද කියලා අපෙන් අහනවා. කියන්නේ එයා අයිසොලේටඩ් කරලා කොච්චර කාලයක් තියන්න ඕනද කියලා අහනවා. දැන් ආරම්භක කියුරි ප්‍රමාණය කීයද? මිලි කියුරි 100යි. ඒක 50ට අඩු වෙනවා කියන්නේ කීයෙන් පංගුවට ගිහිලාද? භාගයක්නේ. ඕනම දෙයක් භාගයට බහින්න නැත සක්‍රියකතාව වෙන්න පුළුවන් මාතෘ න්‍යෂ්ටියන් සංඛ්‍යාව වෙන්න පුළුවන් භාගයට බහිනව නම් කොච්චර කාලයක් ගිහිල්ලා අර්ධ ආයු කාලයක් ගිහිල්ලා තියෙන්න ඕන මේ වෙලාවේ ඇඟ ඇතුළට දාපු එකාගේ අර්ධ ආයු කාලය කීයද දවස් 6යි එහෙනම් මුව රෝහලෙන් යවන්න නම් දවස් කීයක් මුව හුදකලාව තියන්න ඕනේ අයිසොලේටඩ් කරලා දවස් 6ක් තියන්න ඕන වෙනම කාමරයක තේරෙනවද දවස් 6කට පස්සේ තමයි ඔය එළියට ගන්න ඔය එළිය දකින්න දවස් 6කට පස්සේ තේරෙනවද කියන්නේ දවස් 6කට පස්සේ තමයි එළිය දකින්නේ. මෙහෙමයි. ඕක මිනිස්සෙගේ මිනිසෙට වෙනස් වෙන්න පුළුවන්. එහෙමද? ජීව විද්‍යාත්මක වෙන දවස් ගාන වෙනස් වෙන්න පුළුවන් නේ මිනිස්සෙට. ID 131 ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමද දවස් 8ම තමයි. මේක මිනිස්සෙගේ මිනිසෙට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඉතින් තින්න ඕන දවස් ගාන වෙනස් වෙන්න පුළුවන්. කොහොමද දවස් 8ට වඩා නම් වැඩි වෙන්නේ නැහැ. හරි. නිකන් එළිය දීපුවත් දවස් 8ක් යනවා. අනිවාර්යෙන් දවස් 8ට වඩා අඩුයි. හරි. මිලි කියුරි 50ට 50 හෝ 50ට වඩා අඩු. හේතුව තමයි දැන් පොරට ඕක දීලා හරි වැඩේ කරා කියලා එළියට එවුව කියලා හිතන්න. එළියට එවුවට පස්සේ මූ යන අතර විකිරණ පිට කරනවා. හරි ගැමා තමයි පිට කරන්නේ. ඌ ගැමා විකිරණ. ළඟ ඉන්නේ උන්ටක් කියලා වෙනවා ඊට පස්සේ. තේරෙනවද? ළඟ ඉන්නේ උනුත් ඉවරයි. ඒ නිසා මේ දවස් කීයකට පස්සේද? දවස් 6කට පස්සේ හේතුව තමයි සක්‍රියකතාව 150කින් අඩු වෙනවා. හරි 150කින් නැත්තම් 100 තිබිච්ච කෙනා භාගයට බැහැලා අර්ධයක් වෙලා. ඒ කියන්නේ එක අර්ධ ආයු කාලයක් යන්න ඕනේ. ඒ කියන්නේ දවස් 6ක් ගමන් කරා නම් හරි දවස් 6ක් උදකලාව මෙයාව තියන්න ඕනේ. ඕන්න ඔහොම තමයි 2019 එසේ ගාන හැදෙන්නේ. මාර්ලේසි ඔය ගාන.